සුබ දවසක් යාළුවනේ. අපි අද බලමු YouTube එකෙන්ම කොහොමද AI වීඩියෝස් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලට අමතරව AI tools මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම YouTube එකෙන්ම අපිට YouTube Shorts නිර්මාණය කරලා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට YouTube එක ඕපන් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන ප්ලස් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන Gemini ලෝගෝ එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් AI background එක. එතකොට මේකෙන් අපි create video option එක දෙනවා. ඊට පස්සේ අපි කැමති මොන වගේ වීඩියෝ එකක්ද ක්‍රියේට් කරන්න කැමති කියලා අපි ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරනවා. මම පොඩි ප්‍රොම්ප්ට් එකක් මෙතන ටයිප් කරන්නම්. A baby dog is running on the floor වගේ එකක්. ඊට පස්සේ මෙතනින් අපිට ස්ටයිල් එකක් චූස් කරන්න පුළුවන්. මම මෙතනින් වින්ටේජ් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ක්‍රියේට් ක්ලික් කරනවා අපි. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට කැමති ඉමේජ් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි බල්ලෙක්ගේ කැමති ඉමේජ් එකක් අපිට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ක්‍රියේට් වීඩියෝ දෙනවා. ඊට පස්සේ අපිට පොඩි වෙලාවක් යනවා වීඩියෝ එක ක්‍රියේට් වෙන්න. මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපිට මෙතන ඔඩියෝ එක ඔන් කරන්නත් පුළුවන්, ඔෆ් කරන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ මම මෙතන කන්ටිනියු දෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට වීඩියෝ එක පෙන්වන්නේ. අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඩ්‍රැග් කරලා වීඩියෝ එක අවශ්‍ය නැති ප්‍රමාණය කොටසක් තියෙනවනේ. ඊට පස්සේ අපි next ක්ලික් කරනවා. ඊට පස්සේ done ක්ලික් කරාට පස්සේ අපිට වීඩියෝ එක මෙතනින්ම අප්ලෝඩ් කරන්න පුළුවන්. අපිට කැමති watermark එකක්, කැමති නම් watermark එකක්, filter එකක් වගේ දෙයක් දීලා මෙතන මම watermark එක විදිහට මෙතන DevTech කියන එක දෙනවා. ඊට පස්සේ අපිට filter එකක් add කරගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ පොඩි filter soft එකේ filter එක add කරගන්නවා. ඊට පස්සේ මම next button එක click කරනවා. ඊපස්සේ අපේ වීඩියෝ එක process වෙනවා බලා ගන්න පුළුවන්. හරි, මෙන්න මෙතනින් සාමාන්‍ය වීඩියෝ එකක් වගේ අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි, මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා මගේ මුලින්ම වීඩියෝ එක පේන විදිහ. ඊට පස්සේ මම ටයිටල් එක දෙනවා. ඒ වගේම පොඩි හෑෂ්ටැග් ටිකක් පාවිච්චි කරනවා මම. ඩ්‍රීම් ස්ක්‍රීන් AI කියන එක ඔටෝ ජෙනරේට් වෙච්ච කීවර්ඩ් එකක්. ඒ වගේම ෂෝට්ස් වගේ එකක් දීලා මම මෙතනින් විසිබිලිටි එක දෙනවා පබ්ලික් විදිහට. ඊට පස්සේ ලොකේෂන්, ඊට පස්සේ ඔඩියන්ස් එකක් දෙනවා මේ විදිහට. it's not made for kids කියලා. ඊට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝස් ක්‍රියේට් කරන්නේ අපි YouTube එක පාවිච්චි කරලා. ඉතාමත් ලේසියෙන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.